ලෝකයේ මිල අධිකම කෙසෙල් ගෙඩිය ගන ඔබ අසා තිබේද? ඉතාලි ජාතික කලාකරුවෙකු වන මොරිසියෝ කැටලන් විසින් අපූරු නිර්මාණයක් ඉදිරිපත් කළා. එය හුදෙක් බිත්තියක ටේප් පටියකින් යැලවූ සාමාන්‍ය කෙසෙල් ගෙඩියක් පමණයි. මෙයට ඔහු තැබූ නම කොමීඩියන්. බැලූ බැල්මට විහිළුවක් ලෙස පෙනුනත් 2024 අවුරුද්දේ නොවෙම්බර් මාසයේ නිව්යෝර්ක් නෝඩා සොතබීස් වෙන්දේශයේදී මෙම කෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 6.2කට ලැබුණා. ශ්‍රී ලංකා මුදලින් නම් මෙය රුපියල් කෝටි 180කටත් වඩා වැඩි. මෙතරම් විශාල මුදලක් ගෙවා මෙම කෙසෙල් ගෙඩිය බිලදී ගත්තේ සුප්‍රසිද්ධ ක්‍රිප්ටෝ මුදල් ව්‍යවසායකයෙකු වන ජස්ටින් සන් නම් බිලියනපතියෙක් විසිනි. ඔහු එම කෙසෙල් ගෙඩියේ වෙන්දේසියෙන් අනතුරුව එම ස්ථානයේදීම අනුභව කර ඇත. මෙම කෘතියේ විශේෂත්වය වී තිබිලා තියෙන්නේ කෙසෙල් ගෙඩිය නරක් වූ විට එය අලුත් කෙසෙල් ගෙඩියකින් ප්‍රතිස්ථාපනය කිරීමට අයිතිකරුට අවසර තිබීමයි. ඒ අනුව මෙහිදී විකිනෙන්නේ භෞතික කෙසෙල් ගෙඩිය නොව එම සංකල්පය හෝ අදහස පමණයි. නූතන කලාවේ වටිනාකම තීරණය වන්නේ අමුද්‍රව්‍ය මත නොව ඒ පිටුපස ඇති අදහස මත බව ලෝකයටම ඔප්පු කළ නිර්මාණයක් ලෙස මේ ඉතිහාසය